එකම ඉරියව්වක වැඩි වෙලාවක් ගත කිරීමේදී එම මාංශ පේශිය එක දිගට දිගෑරීමකට ලක් වෙනවා. එම දිගෑරීමට ලක්වීම හේතු කොටගෙන මාංශ පේශිය ආරක්ෂාව සඳහා ලැක්ටික් ඇසිඩ් නම් වූ ස්‍රාවයක් මාංශ පේශිය තුලින්ම නිපද වෙනවා. මෙම ලැක්ටික් ඇසිඩ් එක ටික වේලාවකට පසුව ඝනීභවණයටපත් වෙන්න පුළුවන්. ඒ ඝනීභවණයටපත් වීම හේතුවෙන් මාංශ පේශිය තදවීම සහ ඒ මාංශ පේශියේ තියෙන නම්‍යශීලීභාවය අඩු වෙන්න පුළුවන්. මාංශ පේශියේ නම්‍යශීලතාවය අඩු වුණාම මාංශ පේශිය කෙටි වෙලා මාංශ පේශියේ ක්‍රියාකාරීත්වය එහෙම නැත්නම් අපි කියනවා චලන පරාසය range of motion එක අඩු වෙන්න පුළුවන්. ඉතින් නිසි ප්‍රතිකාර ක්‍රමයක් නිසි තෙරපියක් මගින් ඒ මාංශ පේශියේ සිරවීම ඉවත් කරොත් ආපහු අපි හිතිය යථා තත්ත්වයටම අපේ මාංශ පේශිය ගන්න පුළුවන්. එහෙනම් මාංශ පේශී තදවීම මාංශ පේශියේ ක්‍රියාකාරීත්වය අඩපණ වීම හේතු කොටගෙන ගෙලාශ්‍රිතව උරහිස ආශ්‍රිතව වේදනාවක් තියෙනවා නම් ඒකට නියම පිළිතුර තමයි ස්පෝර්ට්ස් මසාජ් තෙරපි එකක් කරගන්න එකයි. ඔබත් DNS wellness එකට එන්න ස්පෝර්ට්ස් මසාජ් තෙරපි එකක් කරගන්න, ඩීප් ටිෂු මසාජ් තෙරපි එකක් කරගන්න ඔබට ඉක්මන් සුවය ලබා ගන්න පුළුවන්.